මගේ නම අමල් වයස 22යි. බොහෝ දෙනෙකුට අනුව මම මේ ලෝකයේ ජීවත් වෙනවට වඩා මගේ කාමරයේ බිත්ති 4 තුර ජීවත් වූ කෙනෙක්. මගේ ලෝකයේ සෑදී තිබුණේ පොත්වල අකුරු, හෙඩ්ෆෝන් එකෙන් ඇහෙන සංගීතය සහ මගේම නිහඬ සිතුවිලි වලනි. සමාජශීලී වීම, සාදවලට යාම, ගැහෙණු ළමයින් සමග කතා කිරීම ඒ සියල්ල මට පිටසක් වලක දේවල් මෙන් විය. අපි ජීවත් වේ කොළඹට නුදුරු ගස්කොළන් වලින් පිරුණු නිස්කලං පාරක කෙළවරේ. අපේ ගෙදරට අල්ලපු වැටෙන් එහා පැත්තේ මාස 6කට පෙර අලුත් පවුලක් පදිංචියට ආවා. ඒ ගෙදර මට හැමදාමත් අභිරහසක් විය. විශේෂයෙන්ම ඒ නිවසේ සිටි කාන්තාව. ඇයව මම මුලින්ම දුටුවේ මගේ කාමරයේ ජනේලේනි. ඇය වත්තේ රෝස පඳුරකට නැවී ආදරයෙන් අතගාන මම දුටුවෙමි. ඇගේ වයස අවුරුදු 40කට ආසන්නයයි සිතුවත් ඇගේ සිරුරේ හැඩය හා ඇවිදින විලාසය තිබුණේ ඊට වඩා බොහෝ තරුණ බවකි. ඇගේ නම ශාලිනී බව මට පසුව දැනගන්නට ලැබුණේ. ඇයට 12 හැවිරිදි පුතෙකු සිටි අතර ඇගේ සැමියා උදෑසනෙන්ම පිටත්ව ගොස් රාත්‍රියේ බොහෝ වේලාව වී නිවසට පැමිණෙන කාර්යබහුල ව්‍යාපාරිකයෙකු බව මම නිරීක්ෂණය කර තිබුණි. මම ඇය දෙස බැලුවේ හොර රහසයක්. ඒ නරක චේතනාවකින් නොවේ. ඒ බැල්ම තුල තිබුණේ කුතුහලයක් සහ අනුකම්පාවක් මුසු වූ හැඟීමකි. ඇය වත්තේ තනියම වැඩ කරන විට වේලුණු රෙදි ටික අකුලන විට හෝ සවස් වරුවේ ආලින්දේ පුටුවක වාඩි වී ඈත බලා සිටින විට ඇගේ මුහුණේ ඇඳ තිබුණේ ගැඹුරු තේරුම්ගත නොහැකි තනිකමකි. ඒ තනිකම ඇගේ සුන්දරත්වයටත් වඩා මගේ සිත ඇද බැඳ තබා ගත්තය. ඇය ලස්සන නමුත් දුම්බර සිතුවමක් මෙන් විය. මම ඒ සිතුවමේ සැඟවුණු කතාව සොයමින් දින ගණන් ජනේලය අසල ගත කරමි. එදා සෙනසුරාදා දවසක් පිටත මද වර්ෂාවක් ඇද හැලෙමින් තිබුණි. මම සුපුරුදු පරිදි මගේ කාමරයට වී චිත්‍රපටයක් බලමින් සිටියෙමි. එකවරම අපේ නිවසේ දොරට කවුරුන් හෝ තට්ටු හඩක් එසුණි. අපේ ගෙදරට ඒ වේලාවේ අමුත්තන් පැමිණීම සාමාන්‍ය දෙයක් නොවිය. මම අකමැත්තෙන් වුද නැගිට දොර අරින්නට ගියා. දොර විවර කර මම මොහොතකට ගල් ගැසුණෙමි. දොර කඩ සිටගෙන සිටියේ ශාලිනී ඇන්ටි. ඇගේ කොණ්ඩය වැස්සට මදක් තෙත් වී මුහුණේ දිය බිදිති රැඳී තිබුණි. ඇය ඇඳ සිටියේ ලා රෝසු පැහැති මල් මෝස්තරයක් සහිත දනහිසට මදක් ඉහළින් දිගති ගෘහස්ත ගවුමකි. ඇය මද සිනහවක් පාන්නට උත්සාහ කළත් ඇගේ දෑස්වල තිබුණේ අපහසුතාවයකි. අමල් පුතා සමාවෙන්න, මේ වෙලාවේ කරදර කළාට මට පොඩි උදව්වක් ඕන වුණා. ඇය පැවසුවේ මගේ දෑස් දෙස කෙලින් බැලීමෙන් වැළකීමෙනි. අයියෝ මොකද්ද ඇන්ටි ප්‍රශ්නේ කියන්න, මම පැවසුවේ මගේ හදවතේ වේගය මටම දැනමින් තිබියදිය. අනේ පුතේ, අර අලුත්ෙන් ගෙනාපු වොෂින් මැෂින් එක මට ඒක පාවිච්චි කරන හැටි තාම හරියට තේරෙන්නේ නැහැ. ඔයාට පුළුවන් ද පොඩ්ඩක් ඇවිත් බලන්න? ඒ මොහොතේ මගේ සිතේ විවිධ හැඟීම් දහසක් ගැටුණි. බිය, ලැජ්ජාව සහ ඒ සියල්ලටම යටින් කුතුහලයක්. හරි ආන්ටි, මම පැවසිමි. මම කුඩයක් ඉල්ලාගෙන ඇය සමග ඔවුන්ගේ නිවසට ගියෙමි. නිවස ඇතුළට ඉතා පිරිසුදුව පිළිවෙලට සකසා තිබුණි. වාතයේ මල් සහ සුවඳ විලවුන් මුසු මෘදු සුවඳක් රැඳී තිබුණි. එය ඇගේ සුවඳ බව මට සිතුණි. අපි දෙදෙනාම නාන කාමරයට ගියමු. එය කුඩා පටු ඉඩක් විය. එහි අලුත්ම රෙදි සෝදන යන්ත්‍රය එහි දිලිසෙමින් තිබුණි. ඒ කුඩා ඉඩකඩ තුල අපි දෙදෙනා ඉතා ආසන්නයනි. ඇගේ සිරුරෙන් විහිදුණු උණුසුම සහ සුවඳ මගේ ඉන්ද්‍රියන් අවුල් කළය. හොදන්න තියෙන රෙදි ටිකක් ගෙන්නකෝ ඇන්ටි. එතකොට මට දාලම පෙන්වන්න පුළුවන්. මම බිම බලාගෙනම කිවෙමි. ඇය රෙදි කුඩයක් රැගෙන ආවාය. මේ දොර අරින්න හදද්දි හිර වෙනව පුතා, මම බයයි කැඩෙයි කියලා. ඉන්න මම බලන්නම්. මා යන්ත්‍රය අසලට ගොස් දොරේ අගුලක් පරීක්ෂා කරමි. ඇයද මා අසලම සිටගෙන මා කරන දේ දෙස බලා සිටියාය. මං අගුල අරින හැටි අයට පෙන්වන්නට ඇගේ අතක් මතින් මගේ අත තැබුවෙමි. මෙහෙමයි ඇන්ටි, ටිකක තද කරලා අදින්න ඕනි. ඒ මොහොතේ කාලය නතර වූවක් මෙන් මට දැනුනි. ඇගේ සම් සේදමෙන් සිනිදු සහ පුදුම සහගත ලෙස උණුසුම් විය.
ඒ සුවය මගේ කොඳු ඇටපෙළ දිගේ ඉහළට දිව ගිය විදුලි සැරයක් මෙන් විය. මගේ හුස්ම නොහොතකට නතර විය. මන් වහාම මගේ අත ඉවටට ගත්තෙමි. මගේ කම්බුල් රතු වී යන බව මට දැනෙමින් තිබුණි. මම ඇය දෙස බැලුවෙමි. ඇගේ දෑස්වල තිබුණේ පුදුමයක් නොව සියල්ල තේරුම් ගත්තාක් වැනි ගැඹුරු අරුත්පැර බැල්මකි. ඇගේ දෙතොල් අතරින් සියුම් සිනහවක් මෝදු විය. දැන් රෙදි ටික දාන්න මං ගොත ගැසුවාය. ඇය සෙමින් නැවී එකින් එක රෙදි ගෙන යන්ත්‍රය තුලට දැමුවාය. ඇය එසේ නැවී සිටින විට ඇගේ ගවුමේ කරෙන් ඇගේ සිරුරේ හැඩය මදක් නිරාවරණය විය. මම දෑස්සිවතට ගන්නට උත්සාහ කළද මට එය කරගත නොහැකි විය. මගේ හදවත මගේ පපුව තුල දුවන අශ්වයෙකු මෙන් ගැහෙන්නට විය. මගේ උගුරු වියලි ගොස් මම අමාරුවෙන් කෙළපිඩක් ගිලගත්තෙමි. මම අහක බලා ගන්නට උත්සාහ කළද ඒ දසුන මගේ මනසේ චුම්බකයක් මෙන් ඇලී තිබුණි. ඇය රෙදි තමා අවසන් වී සෙමින් කෙලින් වූාය. ඇය කෙලින්ම බලුවේ මගේ දෑස් දෙසය. මම හසු වූ බව මට වැටහුණි. මම වහාම බිම බලා ගත්තෙමි. මගේ මුළු ශරීරයම ලැජ්ජාවෙන් සහ අපහසුතාවයෙන් දැවී යමින් තිබුණි. කාමරය තුල තත්පර කිහිපයක මාරාන්තික නිහඬතාවයක් රජ කළේය. ඒ නිහඬතාවය බිඳෙමින් ඇය මෘදු හඬින් කතා කළාය. පුතා ඊළඟට මොකද කරන්නේ? ඒ හඬේ කිසිදු තරවටුවක් නොවිය. තිබුණේ මෘදු දගකාර ස්වරයකි. මං බිම බලාගෙනම යන්ත්‍රය බොත්තම් පෙන්වමින් එය ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි කළෙමි. මිනිත්තු 45ක කාලයක් තිරයේ දිස්විය. මේක ඉවර වුණාම නිකම්ම ඔෆ් වෙයි. එතකොට රෙදි ටික ගන්න පුළුවන්. මං ඉක්මනින් එතනින් පිට වියාමේ අරමුණින් කිවෙමි. අනේ පුතා මට තාම ටිකක් බයයි. අද පළවෙනි දවසනේ. මේක ඉදර වෙනකල් ඉතල මට රෙදි ටික අරන් දීලම යන්නකෝ ප්ලීස්. ඇය පැලසුවේ කුඩා දරුවෙකු පිළ ස්වරයනි. ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තරම් ශක්තියක් මගේ සිතේ නොවිය. අපි ශාලයට පැමිණියය. ඇය රසවත්තේ කෝපයක් සාදා දුන්නාය. අපි සෝෆාවේ එකිනෙකාට බොහෝ දුරින් කෙළවර දෙකක වාඩි වී සිටියමු. රූපවාහිනිය ක්‍රියාත්මක වුවත් අප දෙදෙනාගේම අවධානය එහි නොවිය. කාමරය තුල වූ නිහඬතාවය අපහසුතාවයෙන් පිරී තිබුණි. මට ඇසමින් තිබුණේ බිත්තියේ ඔරලෝසුවේ ටික් ටික් හඩත් මගේම හදවතේ ගැස්මත් පමණි. අමල් ඇය අවසානයේ නිහඬ බව බින්දායා. ඔයා ඉස්සෙල්ලා නාන කාමරයේදී ටිකක් කලබල වුණා නේද? මගේ හතේ තිබූ තේ කෝපය වෙවුල්ලන්නට විය. මම මේසේ මත තබා මගේ දෑස් දෙස බලා සිටියෙමි. නෑ මුකුත් නෑ ඇන්ටි. බොරු කියන්න එපා. ඇගේ හඩ තරමත් මෘදු විය. මම දැක්කා මම රෙදි දාන්න නැවුනාම ඔයා මං දිහා බලපු විදිහ මම දැක්කා. මට තරහක් නෑ අමල්. ඇත්තටම නෑ. මං හිස ඔසවා ඇය දෙස බලුවමින. ඇගේ දෑස්වල තිබුණේ පුදුමාකාර අවබෝධයකි. අනේ ඇන්ටි මට සමාවෙන්න. මම හිතලා කරපු දෙයක් නෙවෙයි. මට ඉබේටම බැලුණා. ඇය මද සිනහවක් පාමා අසලටම පැමිණි වාඩි වූාය. දැන් අප අතර තිබුණේ අගල් කිහිපයක පරතරයක් පමණි. ඔයාගේ වයසට එහෙම හිතන එක එහෙම බලන එක සාමාන්‍ය දෙයක්. ඒක වැරද්දක් නෙවෙයි. ඇය ගැඹුරු හුස්මක් ගෙන ඇගේ දෑස් බිමට හෙළුවාය. ඇත්තම කියන්න දාමල් ඔයා එහෙම බලපු වෙලාවේ මට තරහක් නෙවෙයි පුදුම සතුටක් දැනුනේ. අඩුම තරමේ තාම කෙනෙක් මගේ දිහා ආසාවෙන් බලනව නේද කියලා හිතුණා. එකවරම ඇගේ දෑස් කඳුලින් පිරී ගියා. සමාවෙන්න මම මේවා ඔයාට කියන්න හොඳ නෑ. ඒත් මේවා කියන්න වෙන කෙනෙක් නෑ. ඔයාට කියන්න අක්කල් දැන් මාස ගානකින් මාත් එක්ක හරියට වචනයක්වත් කතා කරලා නෑ. එයාට තියන්න එයාගේ වැඩ විතරයි. මම මේ ගෙදර මේ බිත්ති 4 ඇතුලේ තනියම මැරි ඉපදෙනවා. මටත් ආසයි කෙනෙක් එක්ක hina වෙන්න මගේ දුක කියන්න. ඇය ඉකිගසමින් අඩන්න පටන් ගත්තාය. ඒ මොහොතේ ඇය පිළිබඳව මගේ සිතේ තිබූ සියලු ආශාවන් අභිවා පුදුමාකාර අනුකම්පාවක් සහ සෙනෙහසක් ඇතිවිය. මම නොසිතු ලෙස මගේ අතක් දිගු කර ඇගේ උරහිස මත තැබුවෙමි. අඬන්න එපා ඇන්ටි. මගේ ස්පර්ශය දැනුණු ඇය එකවරම මාදසට හැරි මගේ පපුවට තදින් ඇඬුවාය. මම මොහොතක් ගල් ගැසේ සිටියද පසුව සෙමින් මගේ දෑත් ඇගේ පිටවටා යවා ඇයව මගේ තුරුලට ගත්තෙමි. ඇගේ උණුසුම් කඳුළු මගේ ටී-ෂර්ටය තැත් කරමින් මගේ පපුවට දැනුනි. ඒ මොහොතේ අපි අතර වයස් පරතරයක් අසල්වැසි සීමාවක් නොවිය. තිබුණේ තනිකමින් පෙළෙන හදවත් දෙකක එකතුවක් පමණි. රෙදි සෝදන යන්ත්‍රය බීප් හඬ ඇසී අපි දෙදෙනාම ගැසී එකිනෙකාගෙන් ඈත් වෙමු. අපේ දෑස් එකිනෙක ගැටුණු විට ඒ දෑස්වල තිබුණේ ලැජ්ජාවක් නොව අලුතෙන් ඇති වූ ගැඹුරු හැඟීමකි. අපි දෙදෙනාම නිහඬව ගොස් සේදු රෙදි ටික ගෙන ගේ මිදුලේ වැනුවෙමු.
ඉරාවට වේලන රෙදි අතරින් ඇය මා දෙස බලා සිනාසුනි. ඒ සිනහව මා මීට පෙර දැක තිබූ එකක් නොවේ. අපි නැවත ශාලයට පැමිණියමු. දැන් යන්නට කාලය පැමිණ තිබුණත් මගේ දෙපා එතනින් නැගිටින්නට මැලි විය. අමල් ඇය නැවතත් මගේ අතක් ඇගේ සිනිදු අත්ලට මැදි කරගත්තායා. මම කියන දේ වැරදි කියලා මම දන්නවා. සමාජය මට දහසක් දේ කියයි. ඒත් මගේ හිතේ තියෙන මේ හුදකලාව, මේ වේදනාව මට තවත් දරා ගන්න බෑ. මගේ මේ තනිකම නැති කරන්න අමල්ට පුළුවන්ද? ඒ වචන කෙලින්ම මගේ හදවතට කතා කළේ. බිය සහ ආශාව එකට මුසු වූ මම කවදාවත් නොවිඳි හැඟීමකින් මම ඇගේ මුළු සිරුරම වෙවුල්ලන්නට විය. මම ඇගේ ඩෑස් දෙස බලුවෙමි. එහි තිබුණේ දියේ ගිලන කෙනෙකුගේ ජීවිතයේ ඉල්ලන බැල්මකි. ඇන්ටි මම මීට කලින් කවදාවත් මගේ වචන ගොත ගැහුණේ. මම දන්නව පෙටියෝ ඇය මගේ අනෙක් අතද අල්ලගත්තාය. ඒකයි මම ඔයාට මේ තරම් ආසා. ඔයාගේ ඇස්වල තියෙන ඒ අහිංසකකමට මම ආසයි. මම තවත් වචන නොකියා සෙමින් මගේ හිස සැලවිමි. ඒ ඔව් කීමට ඇගේ දැස් දහසක් තරුන් මෙන් දිලිසෙන්නට විය. ඔයා ඇත්තමද කියන්නේ? ඔව්වනේ. ඇය තවත් කිසිවක් නොකියා සෙමින් මා වෙත ලං වූවාය. ඇගේ උණුසුම් හුස්ම මගේ මුහුණේ ගැටුණි. ඇය ඇගේ දෙතුන් මගේ දෙතුන් මත තැබුවාය. ඒ මගේ ජීවිතේ පළමු සිප ගැනීමයි. එය මෘදු උණුසුම් සහ මගේ මුළු ලෝකයම මොහොතකට අමතක කරවන සුළු එකක් විය. එය වසර ගණනාවක තනිකම සහ නොලැබුණු සෙනෙහස මුදා හැරීමක් මෙන් විය. අපි දෙදෙනා කාලය අමතක කර එකිනෙකාගේ දෙතොල් අතර අතරමං වීමු. මොහොතකින් ඇය මගෙන් ඈත් වී මගේ දැස් දෙස බලුවාය. ඇගේ හුස්ම වේගවත් වී තිබුණි. පුතා, මම දොරවල් ලොක් කරලා එන්නම්. ඇය ඉක්මනින් නැටිට නිවසේ ඉදිරිපස සහ පිටුපස දොරවල් වසා අගුළු දමන හඬ මට ඇසුණි. ඒ ක්ලික් හඬ බාහිර ලෝකයෙන් අපව වෙන් කරන අපේම රහස් ලෝකයේ ආරම්භය සනිටුහන් කලාක් මින් විය. මගේ බිය සම්පූර්ණයෙන්ම පහව ගොස් ඒ වෙනුවට නොයිවසිලිමත් දැඩි ආශාව මගේ මුළු සිරුරම වෙලා ගත්තේය. ඇය නැවත පැමිණිය මුහුණේ වූ සියලු බර සැහැල්ලු වූ අලුත් ප්‍රාණයක් ලැබුවාක් මෙන්. ඇය වචනයක්වත් නොකියා මගේ අතින් අල්ලාගෙන ඇගේ නිදන කාමරය වෙත මා කැඳවාගෙන ගියාය. ඇගේ නිදන කාමරය ඇගේ සුවඳෙන්ම පිරී තිබුණි. ඇය එය පිළිවෙලට අලංකාරව සකසා තිබුණි. ඇය දොර අසලට ගොස් එය සෙමින් වසා අගුල දැමුවායා. ඒ ක්ලික් හඬත් සමග අපි දෙදෙනා ලෝකයේ අන් සියල්ලන්ගෙන්ම වෙන් වූ බව මට දැනුනි. ඇය මා දෙසට හැරී මගේ දැස් අල්ලාගෙන ඇඳ අසලට ගෙන ගියායා. අපි දෙදෙනාම ඇඳේ කෙළවරින් වාඩි වීමු. කිසිවකු වචනයක්වත් කතා නොකළමු. තිබුණේ එකිනෙකාගේ හුස්ම හඬ සහ හද ගැස්මක් පමණි. බය වෙන්න එපා අමල්, ඇය කොදුලායා. ඇය සෙමින් ඇගේ අතක් මගේ කම්බුල මත තැබුවායා. ඇගේ ස්පර්ශය මගේ සිතේ තිබූ අන්තිම බිය පවා දුරු කළයා. මම ඔයාට රිදවන්නේ නෑ. මම ඇගේ අත මතින් මගේ අත තැබුවෙමි. මම බය නෑ ඇන්ටි. මට ඇන්ටි කියන්න එපා. මට ශාලනි කියන්න. ඇය පැවසුවේ මගේ දැස් දෙසම බලාගෙනය. ශාලනී, මම ඒ නම මිමිනුවෙමි. එළියේ හිරු බැසියමින් තිබුණි. ජනේලයෙන් කාමරට වැටුණු රන්වන් එළියෙන් ඇගේ මුහුණ නෑවී තිබුණි. ඇය සෙමින් නැගිට කාමරේ ජනේලිය තිර රෙදි ඇද්දාය. කාමරය මද අදුරකින් වසී ගියේය. ඇය නැවත පැමිණින් මා අසලින් වාඩි වී මගේ හිස ඇගේ උරහිස මට තබාගත්තාය. මම මගේ දෑත් ඇගේ ඉඟවටා යවා ඇයව මගේ තුරුලට ගත්තෙමි. අපි එසේ කොපමණ වේලාවක් සිටියාදැයි මම නොදනිමි. එය මිනිත්තු ගණනක්ද පැය ගණනක්දයි මට මතක නැත. ඒ මොහොතේ කාලය නතර වී තිබුණි. අපි කතා ලකේ ස්වල්ප වශයෙනි. ඒත් ඒ නිහඬතාවය වචන දහසකටත් වඩා අර්ථවත් වියා. අපි එකිනෙකාගේ තනිකම, වේදනාව සහ නොලබුණු සෙනෙහස ඒ තුරුල තුලදී බෙදාගත්තෙමි. එයා ශාරීරික ආශාවකට වඩා ආත්මීය දෙයක් වියා. ඒ දවසෙන් පසුව ඒ නිදන කාමරයේ දොර වැසෙන සෑම වාරයක් පාසාම අපි දෙදෙනා අපේම රහස් ලෝකයක තනිවනෙමු. ඒ ලෝකය තුල අපි එකිනෙකාගේ හොඳම මිතුරන්, රහස් බෙදා ගන්නන් සහ එකිනෙකාගේ තනිකම සුවපත් කළ සැනසීම බවට පත්විමු. කාලය ගෙවි ගියේය. අපගේ රහස් ලෝකට අප දෙදෙනාටම ජීවිතේ කොටසක් බවට පත්ව තිබුණි. අපි එකට චිත්‍රපට බලුවමු, සංගීතය ඇසුවමු, අපේ සිහින සහ දුක් ගැන විලි බෙදාගත්තෙමු. ඇගේ මුහුණේ තිබූ ඒ දුක්බර සෙවණැල්ල ක්‍රමයෙන් පහව ගොස් ඒ වෙනුවට සතුටු සිනහවක් රැඳී තිබෙන විට මගේ සිත සතුටින් පිරිගියේය. එදා සුපුරුදු දවසක් වියා. ඇගේ සැමියා සහ පුතා නිවසේ නොවූ සවස්වරුවකි. අපි දෙදෙනා සාලයේ සොෆාවට වී එකිනෙකාට තුරුළුව චිත්‍රපටයක් බලමින් සිටියෙමු. අපගේ ආරක්ෂාව පිළිබඳව අපට තිබූ බිය ක්‍රමයෙන් අඩු වී ගොස් තිබුණි. එකවරම අප දෙදෙනාම ටිගස්සී ගියේ නිවසේ ගෙට්ටුව විවෘත කරන හුරුපුරුදු හඬිනි. ඒ ඇගේ සැමියාගේ මෝටර් රථය හඬයි. අනේ දෙවියනේ, එයා ශාලනීගේ මුහුණේ ලේ බිදක්වත් නැති වී ගියේය. ඇය ගැස්සී මා වෙතින් ඉවටට පැන්නාය.
ඔහු වෙනදාට වඩා පැය ගණනාවක් කලින් ගෙදර පැමිණ තිබුණි. මොකද කරන්නේ හැංගෙන්න? ඇය කොදුලාය. මගේ මිලු සිරුරම බියෙන් සීතල වී ගියේය. මම විදුලි වේගයෙන් නැගිට සෝෆාව පිටුපස බිත්තියට හෙත්තු වී මගේ හුස්ම පවා අල්ලගෙන සැගවුණි. ශාලිනී වෙවුලන දැතින් ඇගේ ඇඳුම් සකස් කරගත්තාය. ඉදිරිපස දොර වවෘත වී ඇගේ සැමියා සුරේෂ් නිවසට ඇතුළු විය. ඔහුගේ මුහුණේ තිබුණේ වෙහෙසකර සැක මුසු බැල්මකි. මොකද කලබල වගේ මම එනුව කියලා බලාපොරොත්තු වුණේ නැද්ද? ඔහු ඇසුවේ ඔහුගේ බෑගය මේසය මට තබමිනි. නෑ මම ඔයා අද කලින් එනුව කිව්වේ නෑනේ. ශාලිනී ගොත ගැසුවාය. ඔහුගේ තියුණු දැස් කාමරය පුරා සැකයෙන් සැරිසරුවේය. ඒ දැස් සෑම අස්සක් මුල්ලක් නෑරම පරීක්ෂා කරන්නාක් මෙන් වියා. මගේ හදවත මගේ පපු වෙන්නේ එළියට පනින්නට ආසන්න වියා. ඔහුගේ බැල්ම සාලේ තිබූ තේ මේසය මට නතර වියා. එහි තේ කොප්ප දෙකක් තිබුණි. එකක් ඇගේය අනික මගේය. ඔහුගේ දැස් කුඩා වියා. ඔහු සෙමින් ශාලිනී දෙසට හැරුණේය. කවුද ආවේ? කවුරුත් නෑ. එහෙනම් මේ තේ කොප්ප දෙක කාටද? ඔහුගේ හඬ අයිස්මෙන් සීතල වියා. ඔහුගේ බැල්ම සෙමෙන් මා සැඟවී සිටි සෝෆාව දෙසට යොමු වියා. මගේ මුළු ලෝකයම ඒ මොහොතේදී කඩා වැටුනේ අපගේ රහස් ලෝකය හෙළිදරව් වී අවසානද යන්න බියෙනි. නමුත් එය එසේ නොවියා. ඔහු ඒ දෙස බලා වොෂ් එකක් දා ගැනීමට යන බව පවසා බාත්රූම් එකට ගියාය. ඒ මොහොතේ ක්ෂණයෙන් මා ඉදිරිපස දොරෙන් පැනගත්තාය. එදා නම් ශාලිනී ඇන්ටිමයි බෙරුනේ 99යෙන්ය. එහෙනම් අලුත් කතාවකින් හමු වෙමු.